Student Daybook presented by Agape Education. Hello everyone. ඉතින් අද මම අද ඔයාලට පෙන්නන්න හදන්නේ සාමාන්‍යයෙන් එක මීල් එකකට කොච්චරක් වියදම් වෙනවද කියලා තමයි අද පෙන්නන්න හදන්නේ. දැන් මම කොලෙජ් එකට ගිහිල්ලා එන ගමන් ඉන්නේ. මම ඇකොමඩේෂන් එකට ආවා. මේ මම පෙන්නන්නම් ඔයාලට කීයක් විතර යනවද කියලා එක මීල් එකකට යනවත් එක්ක. ඉතින් මේ තියෙන ෆුඩ් කෝට් එක මේක තියෙන්නේ මේ අපේ මං ඉන්න ඇකොමඩේෂන් එකේ යට තට්ටුවේම මේ තියෙන සාමාන්‍යයෙන් අපිට තියෙන කෑම තියෙනවා නාල් තියෙනවා මාද ගෝවා තියෙනවා ඊළඟට කඩල තියෙනවා විතර තියෙනවා මාළු තියෙනවා බණ්ඩක් අදින ඊට පස්සේ මිස්සු තියෙනවා මාළු බැදලා තිබුණා. අර චිකන් එක විදිහට තියෙනවා කියනවා සරටද පිටිකටද කිරටද පැණි රහකද ඕන විදිහකට තියෙනවා. ආයේ මේ අතන තියෙනවා මොනවද කරවිල බැදුමක් තියෙන එකක් මරුවා ඒක පට්ටරාම ඒකට එනවා. අපි ගන්න දැන් මොනවද ගන්න ඕඩර් කරමු අපි. සාමාන්‍යයෙන් මේ අවිල්ලා අපිට මේකෙන් කැමති જાතියක් දාගන්න එක නෙමෙයි. මේ ඔක්කොම උනත් දාගන්න පුළුවන්. එහෙම තමයි ගාන හැදෙන්නේ. චිකන් තියනවා. බෙදපුවා දැන් බෙදපුවා. මම සාමාන්‍යයෙන් ගන්න මේක මං ආසයි එකට. බෙද පැකට් बिरयानी थी ना brother packet මම ගත්තේ white rice රාත්‍රින් දාන උණුවෙන් දාන්නේ ඉතින් little only curry chicken curry only enough ඉතින් ගමු බීම තමයි ගමු රෙඩ් බුල් එකක් ගමු. මම සාමාන්‍ය වෙනදට බීම ගන්න. අද ඔයගොල්ලන්ට පෙන්නන්න ඕනේ බීම නම් තියෙනවා මේ කොකා කෝලාද රෙඩ් බුල්ද ස්ප්‍රයිට් නේද ඔය එක જાති තියෙනවා. මවුන්ටන් ඩියු තියෙනවා. නොදන්න જાතිත් තියෙනවා. 60 උටා මාරක් තියෙනවා જાති. මේ කොකා කෝලා වැනිලා එකක් තියෙනවා මේකේ මේ සීන් එක කියන්නේ වැනිලා රහක් එනවා අන්තිමටම ටේස්ට් එක කොකා කෝලා රහම තමයි. පොඩි වැනිලා සීන් එකක් එනවා. මම සාමාන්‍යයෙන් වෙනදට නම් ගන්න නැහැ බීම. හොඳත් නැහැ රෙඩ් බුල් ඇඩිය බොන්න කවන්න. මේ තියෙනවා මේ බීම තියෙන අයිටම්ස් තමයි කැපචිනෝ තියෙනවා චොකලට් තියෙනවා හොට් චොකලට්ද කූල් චොකලට්ද මේ අයිස් කොෆිද අයිස් මයිලෝද හැම මගුලම තියෙනවා ඉතින් මේ මෙනු එක මම මෙනු එක පෙන්නන්නේ ඔයගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ හැම එකම හරිය අඩු ගණන් මේ 9යි 7යි 50යි මේ දෙකටත් තියෙනවා 7යි 50යි 8යි 50යි 9යි 30යි 10යි ඔය වගේ පොඩි ගණන් වෙන්නේ. දැන් බලමු මගේ එකට කීයද කියලා. ටයි 50යි 12යි 50යි. ඉතින් මම කෑම එක අරගෙන රූම් එකට ආවා. මට මේ කෑම ටිකට කීයද 12යි 50 කියලා. දැන් 12යි 50 කියන්නේ ලංකාවේ සල්ලි වලින් මම කියන්නේ දේ මේක ගල්ලට අරන් ගියා. මේක අපේ හත ගාන දාලා 12යි
ලංකාවේ කල්ලි වලින් ගියා 837යි 750 ගියා ඔයගොල්ලන් නිකන් දැනෙනවා නිකන් ගණන් වැඩිද හොඳක් නැහැ එහෙම කියලා දැනෙනවා නෑ ඇත්තටම මේක තමයි සාමාන්‍ය මේ රයිස් මේ රෙඩ් බුල් එක නම් නිකන් බොරු වැඩක් ඉතින්ද රෙඩ් බුල් එක නැතුව හරි මම රෙඩ් බුල් සාමාන්‍යයෙන් ගන්නෙත් නෑ අද ඔයගොල්ලන්ට පෙන්නන්න ඕනේ රෙඩ් බුල් එකත් දෙකකින් මෙහෙ තියෙන රෙඩ් බුල් ලංකාවේ වැඩි මේක නෑ ඉස්සර නම් ඔය ඉස්සර නිකන් තිබ්බ පොඩ්ඩක් ඒත් අර ලොකුවටම ආපු නැති රෙඩ් බුල් එක නැතුව මට ගියා 750 ගියා රෙඩ් බුල් එක නැතුව එතකොට ඉඳලා වෙනවා 502යි 750 502 කියන්නේ 500 කියන්නේ ඒ ඉතින් බලන්නකො විතර ලොකු කෑම එකක් හරියද ඒ වගේ ගානකට හම්බ වෙනවා කියන්නේ කොච්චර ලාභයිද නෑ ලාභයක් මේ බලන්න මේ කෑම එක හරිද මම සාමාන්‍යයෙන් ගන්න මේක එක්ස්ට්‍රා රයිස් දාගෙන එක්ස්ට්‍රා රයිස් දාගත්තාම මට කන්න බෑ කියන්නේ මට කන්න බැරි තරමට කෑම තියෙනවා මේක එක්ස්ට්‍රා රයිස් දාගන්න කියන්නේ හරි අමාරුයි කන්නේ අන්තිම ටික ඒ තරම් අමාරුයි එක්ස්ට්‍රා රයිස් එක එක්ස්ට්‍රා රයිස් දාගත්තොත් ෂුවර් මේක දෙන්නෙත් ඇති මේ කියන්නේ මේකට එක්ස්ට්‍රා රයිස් දාගත්තොත් අනිත් එක මේක දාපුවා මේක දාපු මේ ව්‍යංජන එක්ස්ට්‍රා රයිස් දාගෙන තරමට ඒ කියන්නේ දැන් මේකේ බත් එක ඉතුරු වෙනවා ව්‍යංජන ටික ඉතුරු වෙනවා මෙයා වෙනකොට කාලි කරනකොට ඒකින්ද එක්ස්ට්‍රා රයිස් දාගත්තොත් එහෙම එක්ස්ට්‍රා රයිස් දාගත්තත් වැඩි වුණොත් 11ක් යයි 11ක් 10ක් 11ක් වගේ තමයි එක්ස්ට්‍රා රයිස් දාගත්තත් 10ක් තමයි යන්නේ සාමාන්‍යයෙන් ඒත් හිතන්න කොච්චර ලාභයක් තියනවද කියලා එතකොට සාමාන්‍යයෙන් මෙතන අපි වේල් 3ක් කැවෙන්නේ නැහැ වේල් දෙකක් තමයි ගොඩක්ම වෙලාවට කැවෙන්නේ මේ මම ආපු ගමන් ටක් ගාලා මේ පිටාර ගත්තා මොකද මේ මට බඩගිනි කියන්නේ අද උදේ තිබ්බ ලෙක්චර්ස් පැය 3ක් තිබ්බ උදේ මේ ඉන්න උදේට කෑවේ නෑ මම කෑම එක කරලා මේන් තියෙනවා කෑම එක ඕගොල්ලන් නිකන් පොඩි වගේ වෙනවද දන්නේ මේක පොඩි වගේ තිබුණාට මේකේ හෙන ප්‍රමාණයක් තියෙනවා මේක වගකීමෙන් කියන්නේ මමත් පළවෙනි දවසේ අපෝ මෙච්චරයිනේ කියලා අරගෙන කෑවා මේ යම්තිර කා ගන්න බෑ ඉතින් මම අර ඉස්සෙල්ලා පෙන්නවා වගේ මම ගත්තේ ගෝවා ගත්තා චිකන් ගත්තා මේක චිකන් 65 අර ඉන්දියන් තියෙන්නේ ඩිෂ් එක චිකන් 65 කියලා ඊට පස්සේ හිතන්නේ මේ මටන් කරි හරි මොකක් හරි එන්න ඕනේ මේක දාගත්තා ඔය දාගත්තාම ඕක හොඳටම ඇති මට ඇත්තට මේක උදේට කෑවොත් රෑ වෙනකම් මේක ඇති හොඳටම වගකීමෙන් කියන්නේ අර කලින් කිව්වා වගේ මේ ඕන එකක් කියන්නේ එළවලු ජාති තියෙනවා ඊට පස්සේ මම පෙන්න කලින් චිකන් ඕනේ එක විදිහකට තියෙනවා චිකන් ස්ටූද ඩෙවල්ද පැන්රාට ගන්න ඕනේ පැන්රා හයුවක් තියෙනවා මේ ඒවත් තියෙනවා ආයෙ දැන් සමහර තැන් නම් හලාල් තියෙනවා සමහර තැන් වල නන් හලාල් මේකින්ද බයෙන්ද දෙයක් නැහැ මේ හලාල් නම් එහෙම ෆුඩ් කෝට් තියෙනවා ඕනේ තරම් මේ මෙතන එක ඒරියා එකක් ගත්තොත් දැන් මං ඉන්න ඒරියා එකේ එතන ෆුඩ් කෝට් එකක් තියෙනවා එතන ඉඳන් මීටර් 20ක් එහා පැත්තට පැන්න ගමන් ඔව් මීටර් 20යි යන්න ඕනේ තව ෆුඩ් කෝට් එකක් තියෙනවා ආයෙ තව මීටර් 100ක් විතර පොඩ්ඩක් එහාට ගිහම තව ෆුඩ් කෝට් එකක් තියෙනවා වටේම තියෙන ෆුඩ් කෝට් ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ කෑම ගැන ඕනේ තැනකින් ගන්න පුළුවන් මේ ආයෙ නැත්තම් කොලේජ් යනවා නම් ඊට අමතරව කොලේජ් එකේ කැන්ටින් තියෙනවා ඕනේ තරම් 3ක් 4ක් විතර තියෙනවා ඒවයින් ගන්න පුළුවන් වෙන්ඩින් මැෂින් තියෙනවා ඒවයින් කෑම ගන්න පුළුවන් ඒකින්ද කෑම ගැන පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නැහැ ඉතින් ඕක තමයි අද වීඩියෝ එක මම හිතනවා ඔයගලන්ට කෑම ගැන මොනවා කියද කියලා අයිඩියා එකක් යන්න ඇති කියලා ඉතින් සාමාන්‍යයෙන් මෙතන මේ මම නිකන් බේසික්ලි කිව්වොත් රයිස් තියෙනවා බත් තියෙනවා ඊළඟට බිරියානි තියෙනවා ඊළඟට මොනවාද නාසි ගොරන් තියෙනවා ෆ්‍රයිඩ් රයිස් ඊට පස්සේ මොනවාද ෆ්‍රයිඩ් රයිස් ආදී මම එකක් වගේ තියෙනවා ඊට පස්සේ මැගි තියෙනවා ඊට පස්සේ ආයේ බුරියානි වයිට් රයිස් ඔය හැම එකක්ම වගේ තියෙනවා ඉතින් ආයේ බීම ගත්තත් මිල්ක් ෂේක්ද හොට් ඩ්‍රින්ක්ස්ද ෆෘට් ජූස්ද ඒවත් හැම එකක්ම වගේ තියෙනවා ඒවත් තියෙනවා ඉතින් ආයේ ආටිෆිෂල් ඩ්‍රින්ක්ස් උත් තියෙනවා මේ වගේ දැන් මම ගත්තේ රෙඩ් බුල් ඒවත් තියෙනවා හරිද ඉතින් මම හිතනවා ඔයාලට කෑම ගැන අයිඩියා එකක් ගන්න ඇති කියලා ඉතින් දැන් මෙතන කිව්ව ගාන නෙමේ තව තැනක කියන්නේ ෆුඩ් කෝට් එකෙන් ෆුඩ් කෝට් එකට ගණන් ගන්න ඒ කියලා මේ මහ ගණන් වැඩි වෙන්නේ නැහැ පොඩි ඒ කියන්නේ රින්ගිට් එකක සෙන් 50ක ඔය වගේ පොඩි ගණන් වෙනස්කම් තමයි වෙන්නේ
ඒක තමයි කියන්න තියෙන. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේක තමයි කෑම ගැන වීඩියෝ එක. මම හිතනවා ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න ඇති කියලා. මැලේසියන් කෑම මොනවා වගේද ඊළඟට මේවා කන්න බැරි කමක් නැහැ. මේවා කන්න පුළුවන්. ඉතින් ඒක නේ අපි අරන් කන්නේ නිකන් අප්පිරියාවක් නැහැ. රහට තියෙන ගොඩක්. ඉතින් මේ බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මම හිතනවා දැන් ඔයාලට අයිඩියා එකක් ගන්න ඇති කියලා. කෑම මොනවා වගේද කෑම වලට මොනවා වගේ වියදමක් යනවාද එක මීල් එකකට. සාමාන්‍යයෙන් ඔයාලට රිගිට් 20ක් 25ක් අතර වගේ ගාණක් තියෙනවා නම් එක වේලකට නෙමෙයි වේල් දෙකක් තුනක් වුණත් තමන් කන ප්‍රමාණය අනුව 25ක් තියෙනවා නම් තුනක් කන්නත් පුළුවන්. මේ තමන් කන ප්‍රමාණය අනුව 20ක් 25ක් තියෙනවා නම් වේල් දෙකක් අර හොඳටම අර කියන්නේ බුරිය උල් වෙන්න කනවා කියන්නේ. ඒ ගානට කාලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ හොඳටම කාලා ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ඉතින් රිගිට් 20ක් කියන්නේ මහ ගානක් නෙමෙයිනේ. රිගිට් 20ක් කියන්නේ 700 ගාන ගත්තත් රුපියල් 1400ක් වගේ ලංකාවේ සල්ලි වලින්. මේ දැන් ලංකාවෙන් එළියෙන් සාමාන්‍යයෙන් නිකන් බත් එකක් ගත්තත් රුපියල් මේ චිකන් කෑමක් ගත්තත් 500ක් විතර වෙනවනේ. මේ 500කට වැඩිනේ. ඉතින් ඒකක් අරගෙන මේ බීම එකක් ගන්නත් බෑනේ. බීම එකක් ගත්තොත් තවත් රුපියල් 200කට විතර කිට්ටු වෙනවා. එතකොට එක වේලකට 700ක් 800ක් විතර යනවා. ඉතින් ලංකාවේ ගානට වඩා ලාභයි. මේ අර කෑම ඔක්කොම කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට මේ අර ගරන්ට් කරලා කියන්න පුළුවන් මේවා කන්න බැරිව නෙමෙයි. කන්න පුළුවන්. ඉතින් ඔක තමයි අද වීඩියෝ එක. මම හිතනවා අයිඩියා එකක් ගන්න ඇති කියලා කෑම ගැන. ඉතින් එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. See you in the next video. The Gateway Education Malaysia. The gateway to higher education in Malaysia.